මළුවට යනකොට මළුවේ කවුරුත් නැහැ. ඒ කෙළවරේ තරුණ පුතාලා තුන්දෙනෙක් ටෝච් පත්තු කරගෙන ඒ ටෝච් කටින් හපාගෙන මළුවේ යම් කිසි කටයුත්තක්. ඒ දරුව දැක්ක අපි සෑයගාවට ඇවිත් සෑය වඳිනවා. ඒ පුතාලා මාව දැකලා ඇවිත් උන්න මට වන්දනා කළා. මං ඇහුවා මල මොකද මේ ටෝච් ගහගෙන කරන්නේ? අපේ ස්වාමීන් වහන්සේ අපි මෙරු අහුලනවා. අර සෑරජානන් වහන්සේගේ මළුවට මේ වැටිලා තෙත්තිච්චි මළුවේ මෙරුව ඇලවිලා. ඇලවිච්චි මෙරුවන්ව මෙල අහුලනවා. බේසමක් අරගෙන අතට මෙයාලා පරිස්සමින් උන්ගේ අර තටු ඉරිලා ගැලවිලා එන්නේ නැති වෙන විදිහට මෙයාලා පරිස්සමින් මෙරුන් අහුලනවා. ඒ අතරේ මළුවට ගිම්බු ඇවිත් අර මෙරු ගිලිනවා. මෙයාලා බේර ගන්න පුළුවන් මෙරු ටික අර බේසමට බේරනවා. අපි තමයි ස්වාමීන් වහන්සේ ෆ්ලෑෂර් ඕෆ් කළේ. ෆ්ලෑෂර් දාලා තියෙද්දි තව මෙරු එනවනේ. මං ඊට පස්සේ ඇහුවා පුතේ දැන් මොකක් හිතාගෙනද ලෝක කරන්නේ? අපි ස්වාමීන් වහන්සේ මේ මෙරුන්ට අබේ දාණය දෙනවා. ඒ වචනේ කිව්වා. අපි මේ මෙරුන්ට අබේ දාණය දෙනවා. අපි ස්වාමීන් වහන්සේ ධර්මයේ මුණ ගැහෙන්න කලින් අපි ගොඩාක් මధుරව මරලා තියෙනවානේ. අපි හිතුවා ස්වාමීන් වහන්සේ මරපු මధుරව ගාන ගහින්නත් බෑ. දන්නේ නෑනේ. අපි හිතුවා ස්වාමීන් වහන්සේ මේ මළුවේ ඉන්න බේර ගන්න පුළුවන් හැම මෙරුවෙක්ම අපි බේරනවා. අපින් ධර්මයේ නොදන්න කාලේ වෙච්චි ප්‍රාණඝාත අකුසල් වලට හිලව් වෙන්න අපි මේ සත්තුන්ට අබේ දාණය දෙනවා. කල්පනා කරන්න හැකියාව තියෙනවා නම් කොච්චර තමන්ගේ ජීවිතේ පින් කර ගන්න අවස්ථා තියෙද කියලා මට හිතුණා.